ඇත්තටම අපි අද දවසේ මේ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානට ආවේ වෙළඳ ආහාර සුරක්ෂිතතා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයට අදාළව අපිට තියෙනවා ආර්ථික මධ්‍යස්ථාන 18ක් ලංකාව පුරා ගොවියෝගේ සහ පාරිභෝගිකයා පිළිබඳව හිතලා හදපු ආර්ථික මධ්‍යස්ථාන 18ක් තියෙනවා. අපි කල්පනා කරා මේ ආර්ථික මධ්‍යස්ථාන 18 කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, ක්‍රියාත්මක කරන වගේ කොහොමද තියෙන ගැටලු මොනවද, ප්‍රශ්න මොනවද, ඒ ගැටලු විසඳලා පාරිභෝගිකයාට අදාළ සහ ගොවියට අදාළ සාධාරණ ඉෂ්ට කරන්නේ කොහොමද, ඒ වගේම ඒක ගණදිනු කරන ව්‍යාපාරිකයාගේ ප්‍රශ්න ටික අඳුරගෙන ඒවට උත්තර හොයන්නේ කොහොමද කියලා බලන්න අපි ආවේ ප්‍රධාන වශයෙන්. අපි පහුගිය කාලේ අපි ජාතික ජනබලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය හැදුවා. මේ ප්‍රතිපත්තිය දේශපාලඥයෝ එකතු වෙලා හදපු එකක් නෙවෙයි. දේශපාලඥයෝත් ඉන්නවා. හැබැයි මේ රටේ කෘෂිකර්මාන්තය පිළිබඳ වඩා හොඳින් අධ්‍යයනය කරපු, ලෝකේ කෘෂිකර්මාන්තය පිළිබඳ වඩා හොඳින් පරිශීලනය කරපු විශේෂඥයන්ගේ දැනුම සහ අවබෝධය සහිත අපේ කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව විසින් හදලා තියෙනවා. ඒ ආණ්ඩුව හදපු කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ අපේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ එකක් තමයි ඔබතුමා කියපු භූමියට අදාළ වගා කළ යුත්තේ මොනවද? ඒ භූමියේ තියෙන පසේ සංයුතියට අනුව තමයි වගා කරන දේ තීරණය කරන්න ඕන. නුවරඑළිය වගා කරන්න වඩාත්ම සුදුසු අල නම් ඒකේ සුදුසුම වඩා කැරට් නම් නැත්නම් ලීස් නම් ඒ ප්‍රදේශයට මූලික තැනක් දෙන්න ඕනකම තියෙනවා. ඒ වගේම එතනින් එළිය අපි දන්නවා පුත්තලම ප්‍රදේශයේ ගෝවා වගේ දේවල් වගනවා, වෙනත් දේවල් වවනවා. කල්පිටිය පැත්තේ ගත්තොත් තනිකර එළවලු වවන ප්‍රදේශයක් බවට පත් වෙලා තිනවා. හැබැයි මේ ප්‍රදේශවල එළවලු වවනකොට අපි දන්නවා මේකේ පසේ සංයුතිය, ඒකේ තියෙන රසායනික සංයුතියට අනුව වගා කරනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් වගා කරනවා. ඉතින් නමුත් අපි විශ්වාස කරනවා අපි අපේ කෘෂිකර්ම ප්‍රතිපත්තියට අපි ඇතුළත් කරලා තියෙනවා ලංකාව පුරා භූමිය පිළිබඳව නැවත සමීක්ෂණයක් කරලා භූමියේ තියෙන රසායනික සංයුතිය පිළිබඳව බලලා ඒකට ගැළපෙන බීජ අඳුනලා දීලා ඒ වගාව තමයි නිර්දේශ කරන්න ආණ්ඩුව පැත්තෙන් කල්පනා කරන්නේ අනාගතයේදී අපේ සැලසුම් වල තියෙන්නේ එහෙම එකක්.